පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒක මන්ට ඉස්සෙල්ලා මම ඊටම සතුටු වෙනවා අපේ ප්‍රදේශයට ඇවිල්ලා ඊටම වික්ත ලෙස සිංහල භාෂාව හසුරුවමින් ඊටම හොඳින් තේරෙන විදියට අපිට මෙම වැඩසටහන කරගෙන ගියාට ඒ වගේම එතුමාගේ මේ අනාගත බලාපොරොත්තුව ආචාර්ය උපාධිය දක්වා එතුමාට යන්න ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා. ඒ ගමන් මට තියෙනවා මේ පොඩි ප්‍රශ්නයක් ඉස්ලාම් ආගමේ මම හිතන්නේ ඒක සංස්කෘතික ප්‍රශ්නයක් වෙන්න ඕනේ මට පොඩි තියෙන ගැටලුවක්. ඉස්ලාම් කාන්තාවක් මිය ගියාම පිරිමි පාර්ශවයට බැලීම ඒ මෘතදේහයේ බැලීම බැරිද? මොකද ඒක ප්‍රායෝගිකව ගැටලුකාරී අවස්ථා මට දැනලා තියෙනවා දැකලා තියෙනවා. මොකද අපි හිතමුකෝ දැන් ආයතනික සහෝදරෙක් අපි වැඩ කරන ආයතනික සහෝදරෙක්ගේ මවක් මිය යනවා. එතකොට ඒ ආයතනයේ ඉන්න බොහෝ පිරිසක් ඒ කවමගුල් උත්සවයට සහභාගී වෙනවා. ඉතින් අපි සිංහල අපි දන්නේ මේකේ තියෙන වැරදිභාවය නිවැරදිභාවය දන්නේ නැහැ. නිසා අපි කඩාගෙන බෙදගෙන යනවා ආයි මාළ ගෙදරට දන්නේ නොදැනුවත්කම නිසා. ඉතින් මම අහන්නේ මේ මෘතදේහයේ බැලීම නීත්‍යානුවිරිති විරෝධීද බලන්න පුළුවන්ද කියන එක. බොහොම ස්තුතියි. හරි. මහත්මයාගේ නම නන්දසේන. නන්දසේන මහත්මයා. නන්දසේන මහත්මයා හොඳ වැදගත් ප්‍රශ්නයක් තමයි යොමු කරේ. මුස්ලිම් කාන්තාවක් මරණයටපත් වුණු අවස්ථාවකදී මුස්ලිම් නොවන අයට එම කාන්තාවන්ගේ මෘතදේහයට අවසාන ගෞරව දැක්වීම සඳහා සහභාගී වෙලා ඒ කාන්තාව බැලීමට අවසරයක් ඉස්ලාම් ධර්මයේ තුල තිබෙනවද නැද්ද කියන එක තමයි ප්‍රශ්නේ. ඉස්ලාම් තුල යම්කිසි නීතියක් තිබෙනවා ජීවතුන් අතර සිටින අවස්ථාවේදී පිරිමින් හා කාන්තාවන් පිළිබඳව. අපි ජීවතුන් අතර සිටින ජීවත් වෙමින් සිටින අවස්ථාවකදී කවර නීතියක් බලගැන්වෙනවාද ඒ නීතියමයි මරණයටපත් වුණු අවස්ථාවේදී මේ සම්බන්ධව බලගැන්වෙන්නේ. හේතුව වෙනම විශේෂයෙන් නබිනායකතුමාණන් මරණයටපත් වූ කාන්තාවක්ගේ මృతදේහය පිළිබඳව සඳහන් කරලා නැති නිසා. එතකොට ජීවතුන් අතර ඉන්න අවස්ථාවේදී කාන්තාවක්ව අපි බලන්න පුළුවන් සීමාව මොකද්ද? ඒ සීමාව තුල ඉඳලා මරණයටපත් වුණු අවස්ථාවකදී පවා බලන්නට පුළුවන් කියන කාරණාව තමයි එතන අන්තර්ගත වෙලා තියෙන්නේ. ජීවත් වෙනකොට කාන්තාවන් සමග අපි ඇසුරු කරන්න ඕනේ කොහොමද ඉස්ලාම් තුළ? අපට පැහැදිලි නියෝගයක් තිබෙනවා සුද්ධ වූ අල් කුර්ආනයේ 24 වන පරිච්ඡේදයේ 30 වන වැකියේ. නබිනායකතුමනි විශ්වාස කළ ජනතාවට පවසන. ඒ කියන්නේ මුස්ලිම් ජනතාවට කියන විශේෂ තවත් නමක් තමයි මූමින් විශ්වාස කළ ජනතාව. දෙවියන් විශ්වාස කළ ජනතාවට පවසන්න ඔබගේ ඔවුන්ගේ බැල්ම පහත එළන නිසා මින් අබ්සාරිහිම් ඔවුන්ගේ බැල්ම පහත එළන නිසා ෆුරූජහුම් ඔවුන්ගේ පතිවත ආරක්ෂා කරන ලෙස විශ්වාස කළ පුරුෂයින්ට පවසන්න කියලා කුර්ආනයේ වැකියක් තිබෙනවා. මේ වැකියම 24 වන පරිච්ඡේදයේ 31 වන වැකියේ සඳහන් වෙනකොට විශ්වාස කළ කාන්තාවන්ට නබිවරේ පවසන වකුල්ලිල් මුමිනාත් විශ්වාස කළ කාන්තාවන්ට පවසන්න යග්ලුල්න මින් අබ්සාරිහින්න ඔවුන් තමන්ගේ බැල්ම පහත එළිය යුතුයි. වයහ්ෆල්න ෆුරූජහුන්න ඔවුන් තමන්ගේ පතිවත ආරක්ෂා කරගත යුතුයි. වලා යුබදීන සීනතහුන්න ඔවුන් තමන්ගේ අලංකාර බාහිර අලංකාරය ප්‍රදර්ශනය නොකළ යුතුයි කියලා විනයක් තිබෙනවා. දැන් මෙතන පොදු කාරණා දෙකක් තිබෙනවා. බැල්ම පහත එළන්න ඕන. ඊළඟට පතිවත ආරක්ෂා කරගන්න ඕන. ඉස්ලාම් තුල පිරිමින්ටත් පතිවතක් තිබෙනවා. දැන් අපි පිරිමින් හිතන් ඉන්නේ පතිවෘත්තභාවයක් පිරිමින්ට නැහැ කියලානේ. ඉස්ලාම් කියනවා කාන්තාවන්ට තිබෙනවා හා සමාන පතිවෘත්තභාවයක් පුරුෂයින්ටත් ඉස්ලාම් ධර්මය තුල තිබෙනවායි කියලා. මුස්ලිම් පුරුෂයෙකු තමන්ගේ පතිවෘත්තභාවය තමන්ගේ නිත්‍යානුකූල භාර්යාව හැර අන්‍ය කාන්තාවක් සමග විවර කරා නම් එය දඬුවම් ලැබිය හැකි වරදක් මරණින් මතු ජීවිතේ. ඒ සීමාව මුස්ලිම් ආගමේ ඉන්න ඉස්ලාම් ධර්මයේ පාරම්පරික වෙන්න මුස්ලිම්වරු කොච්චර දෙනෙක් මේ පිළිබඳ අවබෝධයෙන් ඉන්නවද කියන එක සැකසහිතයි. කාන්තාවනුත් පරිතිවත ආරක්ෂා කරන් තමන්ගේ ස්වාමි පුරුෂයා හැර අන් පිරිමියෙකු ඉදිරිපිට තමන්ගේ අලංකාරය ප්‍රදර්ශනය කරන්නට බෑ. මේ දෙකම තිබෙනවා. බැල්ම පහත එලන්න ඕන. බැල්ම පහත එලවනවා කියන්නේ අපි බිම බලාගෙන ඇවිදින එක නෙමෙයි. බිම බලාගෙන ඇවිද්දා නම් අපි වැටෙනවනේ කොහේ හරි ගිහිල්ලා කාණුවක වැටුණොත්. එහෙම වැටෙන්න බෑනේ. ඇවිදිලා යන්නත් ඕන. බැල්ම පහත එලීම කියන්නේ බැල්මේ තිබෙනවා වර්ග දෙකක්.
කාන්තාවන්ගෙන් නැවුවනම් කියයි. ඔවුන්ගේ ජීවිතේ ඔවුන් බොහෝ දුරට ඒ බැල්ම වලින් පීඩාවටපත් වෙලා ඇති. ඒ බැල්මේ අර පීඩාවටපත් කරන බැල්ම තියෙන්නේ ඒ බැල්ම පහත එළිය යුතුයි. දැන් මම ප්‍රවෘත්තියක් නරඹනවායි කියන්නකෝ. ප්‍රවෘත්තිය එනවා කාන්තාවක්. ඇවිල්ලා අද ඡන්ද ප්‍රතිඵල කියලා කියනකොට මම ඇයගේ මූහුණ දිහයි ලය ප්‍රදේශයේ දිහයි හැට්ටේ දිහයි බලාගෙන ඒ කාන්තාව මම රස විඳින්නට පටන් ගත්තා නම් මම වහාම මගේ බැල්ම පහත එළිය යුතුයි. සාමාන්‍ය පරිදි මම කතා කරනවා නම් මගේ හැඟීම් ආර ඇවිස්සීමක් සිදු නොවි මම සුද්ධවන්ත ලෙස ඒ කාන්තාවත් එක්ක කතා කරනවා නම් ඒ කතාව දීර්ඝව පවත්වා ගන්න පුළුවන්. මේකයි තිබෙන වෙනස. අනිත් කාරණාව කාන්තාවක් අන්‍ය වූ කාන්තාවක් සමග කතා කරනවා නම් අවශ්‍යතාවයක් තිබුණොත් පමණයි අපට කතා කරන්න පුළුවන්. පාරේ යන කාන්තාවට මැණික සුදු මැණික බර වාගේ බර මම උස්සන්නද අර ද්විත්වාර්ථයෙන් කතා කරනවා. මේ කතාවලට ඉස්ලාම් ධර්මයේ අවසරයක් නැහැ. ඔබේ ඥාතිවරයෙක් නම් ඥාතිවරුන්ට කියනවා මහරම් කියලා විවාහ වන්න තහනම් අය. ඥාතිවරයෙක් නම් ඔබ සමච්චලයට කතා කිරීම හෝ ඔවුන් සමග බොහෝ ලෙන්ගතුව කටයුතු කිරීම ස්පර්ශ කිරීම පවා තහනමක් නැහැ. නමුත් අන්‍ය කාන්තාවක් නම් ඒ කාන්තාව සමග නිකරුණේ කතා කිරීම අවශ්‍යතාවයකින් තොරව කතා කිරීම නිකරුණේ ස්පර්ශ කිරීම කාන්තාවක් කලන්තය ඇදිලා ක්ලාන්තව බිම වැටෙන්න යනකොට මම ගිහිල්ලා අල්ලන්න පුළුවන්. නිකන් ස්පර්ශ කරන්න බෑ. අවශ්‍යතාවයකට ස්පර්ශ කරන්න පුළුවන් කියන මේ වෙනස ඉස්ලාම් දහම තුල තිබෙනවා. මේ නීතියමයි මරණයටපත් වූ අවස්ථාවෙත් තිබෙන්නේ. දැන් අපි කවුරුත් මරණයටපත් වුණ කාන්තාවක් වගිහිල්ලා රස විඳලා ඒ විවාහ කරගන්න හිතන්නේ සමහර අය ළඟට යන්නත් බයයි. මලමිනිය ළඟට යන්නත් බයයි සමහරු. නමුත් ඒ කාන්තාව මම නරඹනවා නම් ඒ කාන්තාව මම බලනවා නම් අවශ්‍යතාවයක් තිබිය යුතුයි. මුස්ලිම් නොවන ජාතිකයෙක් කියන කතාව පමණක් නෙවෙයි. ඒ කාන්තාවට අන්‍ය වූ පිරිමියෙක් මුස්ලිම් වරුන් අතරම අන්‍ය වූ පිරිමියෙක් ඒ මරණ මොහොතේ ඇවිල්ලා ඒ කාන්තාව බැලීමේ තිබෙන අවශ්‍යතාවය මොකද්ද? දැන් ගමේ ප්‍රධානියෙක් ඉන්නවා. ඒ ප්‍රධානියා ඒ කාන්තාව දිහා බලන එක අවශ්‍යයි. හේතුව තමන්ගේ ගමේ එක් පුරවැසියෙක් මරණයටපත් වෙලා. ඒ බැවින් ඔහු ඒ පිළිබඳව වගතුග දැන සිටිය යුතු නිසා ඔහුට පැමිණලා බලන්න පුළුවන්. ග්‍රාම නිලධාරීවරයා මරණ සාතිකය නිකුත් කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා. ඒ වගේම ඒ ගමේ පොලිස් නිලධාරීවරයෙක් අවශ්‍යතාවයක් තිබෙනවා. ගම්මුලාදෑනියෙක් අවශ්‍යතාවයක් තිබෙනවා. එකට සේවය කරපු පිරිසක් ඉන්නවා නම් ඔවුන් Taman සමග සේවය කරපු ඒ කෙනා වියෝවටපත් වෙලා ඉන්නවා නම් ඒ අවසන් ගෞරවය දක්වන අවශ්‍යතාවය උට තිබෙනවා නම් ඇවිල්ලා බල්ලා යන එකේ කිසිදු ප්‍රශ්නයක් නැහැ. නමුත් නිකරුණේ ගැවසිලා ඒ කාන්තාව බලන එකේ කිසිදු පළක් නැහැ. දැන් අපේ ඉස්ලාම් ධර්මයේ තුල මృతදේහයක් තිබිලා අපි වඳින්නේ නැහැ. ඒ මృతදේහයට අපි වඩාත්ම ගෞරවය කොට සලකන දෙමාපියන්ට වවා දණ්ඩ නමස්කාරය හෝ පාද නමස්කාරය හෝ අපට කරන්නට බෑ. නමස්කාරය අපි කළ යුත්තේ අපිව නිර්මාණය කරපු ਸਰව බලධාරී දෙවියන්ට පමණයි කියන එක ඉස්ලාම් ධර්මයේ ස්ථාවරය. නමුත් දෙමාපියන්ට වටන් කිරීම දෙවියන් නැමදීමට පසුව අපි සිදු කළ යුතු උත්තරීතර යහපත් ක්‍රියාවක්. ඒ අවසන් ගෞරවයේ නාමයෙන් අපි නමස්කාර නොකර අවශ්‍ය ගෞරවය අපි ඒ කාන්තාව අපත් සමග ජීවත් වුණ නිසා අපෙන් වියෝව වෙන් වෙලා සිටින නිසා අවසන් ගෞරවය දක්වන අවශ්‍යතාවයක් උදෙසා කෙනෙක් බලලා යනවා නම් දැන් වැඩ කරන තැන ඉන්නේ ප්‍රධානියා සමග තමයි ඉන්නේ. ප්‍රධානියාත් බලනවා. යම් කිසි දෙයක් යම් කිසි දීමනාවක් යම් කිසි ගාස්තුවක් යම් කිසි මිල මුදලක් පරිත්‍යාගයක් ලබා දීලා යන්නත් පුළුවන්. ඒකට ඔහු ස්ථීර කරන්න ඕනේ. මෙයා මරණයටපත් වෙලා ඉන්නවද නැද්ද කියන එක. දැන් කාවොත් විශ්වාස කරන්න පුළුවන් කාලයක් නෙමෙයි. ඒ නිසා අවශ්‍යතාවයක් තිබෙනවා පැමිණලා බලලා යන්න පුළුවන්. නිකරුණේ බලන්නට අවශ්‍ය නැහැ. අවශ්‍ය කෙනාවට බලන්න ඉස්ලාම් වල තහනමකුත් නැහැ.